හෙලෝ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා මම හිතනවා. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ day in my life vlog එකක්. ඉතින් අපි vlog එකට යමු. ඉතින් අද සෙනසුරාදා දවසක් මම අද නැගිට්ටේ උදේ 7ට විතර. ඇත්තටම මටත් පුදුමයි මම එච්චර කලින් නැගිටෙක් ගැන. ඉතින් මට අද විශේෂ වැඩකට කියලා තියෙන්නේ කාඩ් එකක් හදන්න. මම කියන්න ඒ කාඩ් එක මොකේටද කියලා. වීඩියෝ එක අන්තිම වෙනකම් බලුවොත් ඔයාලට හිතා ගන්න පුළුවන් ඒ මොකේටද කියලා. මං හිතන්නේ දැන් ඔයාලා දන්නවා ඇයි මම මේ කාඩ් එක හැදුවේ, කාටද හැදුවේ කියලා. ඉතින් මේක මම හරි ආසාවෙන් කරන දෙයක්. පවුලේ හරි යාළුවෙගේ හරි කාගෙම හරි බර්ත්ඩේ එකකදී වුණත් කාඩ් එකක් හදලා දෙන එක මගේ පුරුද්දක්. ඉතින් අද දවසේ ලොකුවට කියලා තිබ්බ වැඩේ ඉවරයි. දැන් මම මගේ ටේබල් එක අස් කරා. ඉතින් ඒ වෙනකොට 12ත් පහු වෙලා තිබුණේ. මම උදේට කාලා හිටියෙත් නෑ. ඒ හින්දා මම දවල්ටම කෑවා. මං ආසම මූවි එකක් බලන ගම. ඊට පස්සේ මම ටිකක් නිදාගත්තා.
සෙනසුරාදා කියන්නේ ඇත්තටම නිවාඩුවේ ඉන්න තියෙන දවසනේ. දැන් හවස් වෙලා තියෙන්නේ. අම්මා මට කිරි එකක් හදලා දුන්නා. මං ආසම චොක්ලට් බන් එක. ඉතින් මං විනිල්ලාගේ අලුත් වීඩියෝ එක බලන ගමන් ඒක එන්ජොයි කරා. ඊට පස්සේ මම රෑට උයන්න ගත්තා. සාමාන්‍යයෙන් මම වීකෙන්ඩ් එකේ ගෙදර එන්නේ මොකක් හරි කෑමක් හදන්න බලාගෙන. ඉතින් ඒක මගේ ආසාවක්. දැන් රෑ 8ට විතර ඇති. මම යන්නේ මගේ vlog එක ඉවර කරන්න. ඉතින් ඊට කලින් මම මගේ ජර්නල් එක ලියනවා. ඉතින් මම ඒක ලියන්නේ මම කොච්චර දුරට අද දවස ප්‍රොඩක්ටිව් විදියට ගත කරාද, මට ඉගෙන ගන්න ලැබුණ අලුත් දේවල් මොනවද, ඉතින් අද දවස කොහොමද ගෙවුනේ, ඒ දේවල් තමයි මම ලියන්නේ. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එක එන්ජොයි කරා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම ඊළඟ සතියේත් වීඩියෝ එකක් අරන් එනකම් සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. බයි.